Good morning guys. අද vlog එක අපි ඇවිල්ලා ඉන්නේ රොමේනියාවේ මගුරා කියන සිටි එකට. ඒක සිටි එකක් නෙමෙයි ඒක ගමක්. ඉතින් මාරම ලස්සන පරණ ගමක්. ඔක්කොම තියෙන නිකන් පරණ ගෙවල්, ලී ගහපු ගෙවල්, ඒ වගේ මාරම vibe එකක් දෙන්නේ. අපි මේ trip එක මාස 2ක විතර ඉඳන් plan කරලා තිබ්බේ. මම හිතන්නේ ඒක ගත්ත කාලේ වැඩි අපි. මොකද අද දවස ටිකක් වහිනවා. ඔව් මේ පාර සමයක පොඩ්ඩක් ගොඩක්ම වහිනවා. වහිනවා තමයි තින්නේ. ඉස්සර ගිය පාර සමයක වගේ නෙමෙයි මෙහි සමයක දැන් හොඳටම බැස් මේ පාර හැම තැනටම. ඉතින් මේ තියෙන්නේ ඔව් මේ තියෙන්නේ අපි ඉන්න තැන. මේ තියෙන්නේ අපි ඉන්න ප්ලේස් එක. place එක. මෙතන තමයි අපි ඉන්නේ. මේකේ තව අයට ඉන්න පුළුවන්. ඒත් අද දවසේ ඉන්නේ අපි අපේ group එක විතරයි. පිළිගන්නවා ක්ලාස් එක ක්ලවුඩි වෙද. කාසක් ක්ලවුඩි. අපි දැන් යන් වටපිටාව බලන්න. මාරම ලස්සනයි. ඔයාලට අපි කලින් වීඩියෝස් බලලා දිනවා නම් මෙහි තමයි අපි අපේ ප්‍රී ෂූට් එක කරේ. මගුරවල. මගුරා අපි ෆ්‍රී ෂූට් එක කරේ අපි එහෙට තමයි අපි මේ පාර ආවේ. ඔව් මොකද අපිට හිතුණා ඒ ලස්සනයි ඉන්න ඕනේ කියලා කට්ටියත් එක්ක. මේ මුළු මේ පැත්තරම දැන් අපි ටිකක් 10ට විතර බලද්දි මුළු ඔක්කොම මේ වැහිලා තිබෙ මීදුම මේ එක්ක දැන් චුට්ට අඩු වෙගෙන යනවා. අපි හිතමු පායයි කියලා පායන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බලන හැමෝම මේ ප්‍රාර්ථනා කරන්න පායන්න කියලා. සමහරවිට ඔයගොල්ලෝ ප්‍රාර්ථනා විදිය අපි ට්‍රිප් එක ඉවරලා ගෙදර ගිහින් තියෙයි. but okay ප්‍රාර්ථනා කරන්න හොඳ වෙන්න කියලා. උදේ 10 වෙලාව කෝපියක් හදාගත්තා. දැන් බොන ගම. පොඩි ප්‍රශ්නයකට දින මුළු දවසම වහිනවා කියලා දිනවා. මරු ලොකේෂන් එකක් තියෙන්නේ මෙතන සුපිරි කන්දක් ලොකු මවුන්ටන් එකක් උඩ තමයි අපි ඉන්නේ දැන්. ප්‍රශ්නයකට තියෙන්නේ වහින එක තමයි. මාර view එකක් තියෙන්නේ. උදේ view එක කොහමද? තුම බාලා මීදුම් බාලා තියෙන්නේ. අසන බල්ලෙකුත් දැන් ඌගේ පස්සේ ඵලයන් ගේ. අර බලන්න ඌගේ පස්සේ. මාතේ මොන කියන් තින්නේ? මොන කියන් තින්නේ පුතුමියල? කියන්නේ තියෙන්නේ මාරු දවස් අපි මාරු දෙයක් plan කරලා දාපු. වැස්ස තමයි ප්‍රශ්නේදී. වැස්ස නැත්තම් මරු අපිට මුළු ගම වටේම ඇවිදින්න තිබ්බා. කොහොමද පේන්නේ විවේක? උදේ විවේක කොහොමද? හැමතැනම මීදුම් පොඩි ගෙවල්. චූටි ගෙවල් ඔයාලට පේනවද දන්නේ නැහැ මේ කැමරාවෙන්. පොඩි ගෙවල් තියෙනවා ඈත. මාරම ලස්සනයි පෑවුවා නම් සුපිරි. පොඩි පොදයක් යනවා ඉතින්. මොන දවසම මේ විදිහට හිට දන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා කොහොමද පායන්න කියලා. ඔව්. ඉතින් මේ මගුරා කියන්නේ රොමේනියාවේ තියෙන පුංචි ගමක්. ඒක ගොඩක් මේ පැතිවල කියන්නේ පහසුකම් එහෙම නැහැ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නැහැ. ඒ වගේ දේවල් අඩුයි. එනට අර ගොඩක් මේ පැතිවලට මිනිස්සු එන්නේ. අපි එහෙම හිතුවට දැන් මේ පැතිවලට අපි බුකින් එකක් දානකොට තමයි දැනගන්නේ මේවා අර මාස 2කට 3කට කලින්වත් බුකින් දාන්න ඕනේ ටිකක් අඩුයි සෑහෙන්න. ඒ කියන්නේ ඉක්මනට බුක් වෙනවා. ඉතින් මේ කාලේට අර නිදහසේ ඉන්න මිනිස්සු අන්න ඒ වගේ දේවල් වලට මේ පැති මාර විදිහට වටිනවා. ඉතින් මේවට එන්නේ ඒ වගේ දේවල් වලට තමයි. නිකන් අර මොනරොංගි සද්දෙත් ඇහෙනවා නිකන් දුර පළාතකට ගිය ලංකාවේ දුර පළාතකට ගියාම මොනරොංගි සද්ද ඇහෙන්නේ අන්න ඒ වගේ සද්දත් ඇහෙනවා. හරියටම නිකන් ලංකාවේ මේ නුවරඑළිය ගියා වගේ නේ. මේ නුවරඑළිය නුවරඑළිය ගියා වගේ වලට පේනද ඇත මීදුම. ඉතින් ඔහම තමයි අද දවස ගෙවෙන්නේ. ඇත්තටම කිව්වොත් රොමේනියාව කියන්නේ ලස්සනම රටක්. ලස්සන රටක් මේක. ඔව් ඒක අපි අර රසාව කරන්න ඇවිල්ලා ඉන්න සිටි එක විතරක් බලලා අපිට ඒක ලස්සන තේරුම් ගන්න බෑ. ඒ වගේම අපිට හම්බෙන මිනිස්සු එක්ක අපිට එන ඉමේජ් එක වෙනස් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒනට බලන්න ඕනේ ඇවිල්ලා මාරම ලස්සන රටක් රොමේනියාව කියන්නේ. හිතන් හිටියද උදේ වටේම ඇවිදින්න පොඩ වයස හින්දා අපිට ඒකටත් බාධාවක් තියෙනවා. ඉතින් මුලින්මදී මොනවාරි දැන් උයාගෙන කාලා. ඔව්. දැන් අපි කට්ටිය උයන්න යන්නේ. සිම්පල් විදිහට මොනවාරි චිකන් එකක් හදාගෙන පරිප්පුවක් හදාගෙන බත් ටිකක් කන්න තමයි හදන්නේ. අපි යමු දැන් ගේ පැත්තට. ඊට දැන් උදේ මොනවාරි කෑම හදාගන්න ඉබේ. හදා මේ කපහගේ. සංදීප මස් එක කපනවා. අපේ ලොකු අක්කා ලුණු සුද්ධ කරනවා. ලොකු අයියා කෑම එක ලිපේ තියන්න හට්ටිය බලාගෙන ඉන්නවා. හට්ටිය ලිපේ තියාලා. ඉතින් මේව තමයි අපේ දවස ගෙවෙන්නේ.
බත් කන්න කලින් පාන් කන්න තමයි හදන්නේ. පාන්. මෙතන උදේ කෑමේ ගත්තා. හරි පවුඩර් බලාපොරොත්තු වෙලාවේ බාපෙකුව දාන්න විදියක් නැහැ ඉතින් සීතලයි. ඒක මුළු පැත්තටම බීදුම බාලා තියෙන්නේ. මෙතන තමයි දාන්න විදිය බාපෙකුව දාන්න විදියක් නැහැ. Get it. Yeah. කොල්ලෝ හිතන්නේ මේ ගමේ අය කොහොම ජීවත් වෙනවද නැද්ද? ගමේ අය ඉතින් කුඹුරක් කරන් ඉන්නද නේ. ගොඩක් කුඹුරු කරන ඇත්තමනේ. කුඹුරක් කිව්වට කුඹුරක්ම නෙමෙයි. සමහර වගාවක්. රෙස්ටෝරන්ට් නම් නැහැනේ. සද්දයක් එන්නේ හදියක් හදන කෙනෙක්. මේ උන්ට තියෙන්නේ හරක් බලාගෙන එළුව බලාගෙන ගොවිතැනක් කරගෙන ඉන්න තියෙන්නේ. 11:00 වෙලා අපි ආව චිල් එකේ ඉන්න කන්ද උදුනට පුටුත් අරගෙන. කන්ද බලාගෙන ඉන්න view එක මාරමලා. කන්ද කොඩේ ඉඳන් කන්දක් දිහා බලන් ඉන්න තියෙන්නේ. අපිට ඊයේ මෙතන ඉන්න හම්බුනේ නෑ. ඊයේ දවසම වැස්සා. ඉතින් අපි ඊයේ කරන්න ප්ලෑන් කරන් හිටපු කිසි දෙයක් අපිට හරියට කරගන්න හම්බුනේ නෑ වැස්ස හින්දා. ඉතින් ඒ හින්දා දැන් අපි මෙතනින් 12:00ට චෙක් අවුට් වෙන්න ඕනේ. ඊට කලින් අපි කට්ටියම එළියට ඇවිල්ලා ඉතින් පුටු ටික තියාගෙන බලාගෙන ඉන්නවා. ඔව්. මගුරවලින් යන්න තමයි හදන්නේ. අද ජූලි 23 වෙනිදා දැන් වෙලාව 12:00යි. දැන් අපි චෙක් අවුට් වෙනවා. අපි දැන් යනවා ඊට පස්සේ බ්‍රෑන්ඩ් වලටනේ. බ්‍රෑන්ඩ් කාසල් එක බලන්න. එහෙනම් අපි එතනදී හම්බෙමු. මෙන්න මේ වගේ පාරක තමයි අපිට උඩ ඉඳන් පල්ලයට බහින්න තිබුණේ. ඉතින් මේ එතන එහා පැත්තේ තියෙන ලොකු හෙලක්. ඉතින් මේක පැත්තට ගියොත් එහෙම අදිසියේ හරි මොකද පාරත් අර බොරළු පාරක් තිබුණේ ලෙස්සන සුළු පාරක් සහ පොඩක් පහත් වාහනවල අර යට වදිනවා ගොඩක් පල්ලෙහාට තියෙනවා නම් ලොකු වලවල් තියෙනවා පාර මැද. ඉතින් මාරම මේ අමාරුයි කුමරි කිලෝමීටර් 3ක් විතර ඔය වගේ පාරක් තමයි අපිට යන්න තිබුණේ ප්‍රධාන පාරට එනකම්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බ්‍රෑන්ඩ් සිටි එකට. මම ඔයාලව එක්ක යන්න බ්‍රෑන්ඩ් කාසල් එක තියෙන තැනට. ඔව් අද ඇවිල්ලා සුපිරි දවසක්. අපි ඊයේ වැස්සා අද හාත්පසින්ම වෙනස් ක්ලයිමේට් එකක් තියෙන. ඉතින් දැන් මම ඔයාලව එක්ක යන්නේ බ්‍රෑන්ඩ් කාසල් එකට එන්ටර් වෙන තැනට. එතකොට මේ යන පාරේ ලස්සන රෙස්ටොරන්ට් තියෙනවා. මාරම ලස්සනයි මේකේ වටපිටාව. වින්ටර් එක
එකේ වගේ නෙමෙයි සමයක ගොඩක් බිසි ඉතින් මේ ඇරේ. ඔව්. වින්ටර් එකේ මේ පාරවල කවුරුත් මොනෑ වැඩිය. සමයකට ගොඩක් වෙන රටවල් වලින් එහෙමත් එනවා බලන්න. මෙතනින් තමයි එන්ටර් වෙන්නේ. මෙතන තියෙනවා ඉතින් නිකන් පොලක් වගේ. අර පරණ රොමේනියන් ට්‍රැඩිෂනල් දේවල්, ට්‍රැඩිෂනල් කෑම ಜಾති ඒවා එහෙම try කරන්න පුළුවන්. සුවිනියර්ස් තියෙනවා. ට්‍රැඩිෂන් එක පෙන්වන්න පුළුවන් විදිහේ දේවල්, පරණ විදිහට පාවිච්චි කරමු දේවල්. ඒවා තමයි තියෙන්නේ. ඉතින් බ්‍රෑන්ඩ් කාසල් එක ප්‍රසිද්ධ ඩ්‍රැකියුලාට. ඉතින් ඩ්‍රැකියුලාගේ සුවිනියර්ස් අනම්මන තමයි ගොඩක් තියෙන්නේ. මේ සත්තුන්ගේ හම් වලින් එහෙම කරලා තියෙන කාපට්ස් අනම්මන. ඔයාලා ලංකාවේද? ලංකාවේ රොමේනියාවේ සාමාන්‍යයෙන් ඩ්‍රැකියුලා කියන්නේ නිකන් පීච් ඇන්ඩ් ඩෙල්. ඔය වෙලාව නිකන් මේක ලෑන්ඩ් මාර්ක් එකක් වගේ නිකන් නේ. ඔව් බ්‍රෑන්ඩ් වලට ඉතින් ප්‍රසිද්ධ ගොඩක් නේ. මුළු රොමේනියාවටම. ඒකෙත් අර ට්‍රැන්සිල්වේනියා කියන පැත්තට ගොඩක්ම එයා ප්‍රසිද්ධයි. චණ්ඩියෙක්ද? චණ්ඩියෙක්ද මන්දා? ඒක රජතුමෙක්. රජෙක්ද? රජතුමෙක්. ඒ කාලේ පාලනය කරපු රජතුමෙක්. මෙතන තියෙන ඔක්කොම හැමදේම මේ ඩ්‍රැකියුලා සම්බන්ධ දේවල් තමයි තියෙන්නේ. මේ කෝප්ප හැම විකුණන්න තියෙන්නේ ඔක්කොම මේ එයාගේ මූණවල් ගහපු ඒවා තමයි තියෙන්නේ. රොමේනියාව කියලා කියන්නේ ගොඩක්ම සාම්ප්‍රදායික දේවල් කියන්නේ කරගෙන යන පවත්වාගෙන යන රටක්. ඉතින් එහෙම බැලුවහම මේගොල්ලන්ගේ කියන්නේ අපේ අර ලංකාවේ සිංහල ප්‍රෞඩ ඉතිහාසයක් වගේ මේගොල්ලන්ගේ ලොකු හිස්ටරි එකක් තියෙනවා. ඉතින් මේ දේවල් මේගොල්ලන් ඒවට රෙස්පෙක්ට් එකක් දීලා පවත්වාගෙන යනවා අදටත්. ඉතින් මේ දේවල් තමයි මේ වගේ තැන් වලට ආවම දැක ගන්න පුළුවන් වෙන්නේ අපිට. අර ගොඩම ෆැන්සි දේවල් නෙමෙයි නිකන් අර ඒගොල්ලන්ගේ ඒ දේවල් වලට ඒ අතීතයේ තියෙන දේවල් වලට අදාළ කරන දේවල් මේ නිකන් උදාහරණයක් විදිහට යාලා ඒ කාලේ ඇඳපු ඇඳුම් මේ වගේ තමයි රොමේනියන් අයගේ ඇඳුම් ඇඳලා තියෙන්නේ. ඒ කාලේ මේ ගෑනු අයගේ ඇඳුම් ඔය විදිහට තමයි තියෙන්නේ. ලොකු සායවල් ඇඳලා මේ චූටි ළමයින්ට මේ වගේ ගවුම්. ඒ විදිහට තමයි ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන් එක පවත්වාගෙන ගිහින් තියෙන්නේ. පවත්වාගෙන යන්නේ සහ මේ ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ගොඩක් අර ඇන්ටික් පැත්තට තියෙන බඩු තමයි තියෙන්නේ. ඉතින් අපි අර හැම සිටි එකකින්ම අපේ බ්ලොග්ස් බලන අය දන්නවා සුවිනි එකක් ගන්නවානේ. ඉතින් අපි ගත්ත බ්‍රෑන්ඩ් වලිනුත් ලස්සන සුවිනි එකක්. ඩ්‍රැකියුලා හැම ඉන්න එක. දැන් මේ කාලවලට ගොඩක් ටුවරිස්ට්ලා එහෙම එනවා මෙහෙට. අපිද? යා මෙක්සිකන්. අපි මෙක්සිකන් තමයි. මෙතන තියෙනවා හොල්මන් මන්දිරයක්. තියන් බලන්න හොල්මන් මන්දිරේ මොනවද තියෙන්නේ කියලා. හොල්මන් මන්දිරයක් බලමු කියලා. නේ? හොල්මන් මන්දිරයක් තියෙනවා. අපි කාසල් එක ඇතුළට නම් යන්නේ නැහැ කියලා තීරණය කරා. හැබැයි හොල්මන් මන්දිරය ඇතුළේ වීඩියෝ කරන්න බෑ. අපි බලන්නේ දැන් එතනට යන්න. බලමු මොන වගේ වේද කියලා එක්ස්පීරියන්ස් එක. ඉතින් බ්‍රෑන්ඩ් කාසල් එක ළඟම තියෙනවා හොල්මන් මන්දිරයක් එකට ලේ 50ක් ගන්නවා ටිකට් එක. ඔව්. ඒතර බ්‍රෑන්ඩ් කාසල් වල යන ටිකට් එක කීයද? මෙතනින් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ කාසල් එක ඇතුළට යන්න. කාසල් එක ඇතුළට යන්න ටිකට් එක එනවා ලේ 120ක්. ඒ වගේම මේ කාසල් එක ඇතුලේ ඔයාලා බලලා තියෙනවද දන්නේ මිඩ්සමර් කියලා ෆිල්ම් එකක් තියෙනවා. අර ඒ වගේ ට්‍රැඩිෂන් මේක මම හිතන්නේ ස්වීඩන් වල තමයි කරලා තිබුණේ. මේ එහෙම ට්‍රැඩිෂන් එකක් තියෙනවා මෙහෙත්. මිඩ්සමර් විලේජ් එකක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් අපිට මං හිතන් හිටියේ අපිට ඒක ඇතුලට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපි කාසල් එකට ටිකට් ගන්න ඕනේ අනිවාර්යෙන් එතනටත් යනවා නා. ඉතින් එන්න අපිට එතනට යන්නේ නැහැ. ඔයාලා එනවනම් මම ඔයාලට දැනගන්න ප්‍රයිස් කියන්නම්. ටිකට් එක ඇඩල්ට් කෙනෙක්ට වෙන්නේ ලේ 120යි.
හොල්මන් මන්දිරයට යනවා නම් ලේ 50ක් වෙනවා ටිකට් එක. හොල්මන් මන්දිරේ නම් හොඳයි. ටෙක්නොලොජි එක පැත්තෙන් හොඳයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒක ලේ 50ක් වෙනවා. මෙන්න ඉන්නවා. බ්‍රෑන්ඩ් වල තියෙන නිකන් බය හිතන සීන් එකක් තමයි දෙන්නේ. ඔව් බ්‍රෑන්ඩ් කාසල් එකට නම් අපි යන්නේ නැහැ. ඒක වෙන දවසක අපි ඒක vlog එකක් කරනවා නම් අර තනිකර ඒ ගැන වීඩියෝ එකක් කරන්න තරම් ඩීටේල්ස් තියෙනවා ඒකේ. උදෙන්ම එන්නත් ඕනේ. මෙතන තියෙනවා බඩි ඉරිඟු. බඩි ඉරිඟු තම්බනවා ලංකාවේ වගේ මෙහෙත්. පුච්චනවා. අපි ගත්තා අයිස්ක්‍රීම්. චියර්ස්. අපි ආවා බ්‍රෑන්ඩ් වල රෙස්ටොරන්ට් එකකට පීසා කන්න. පීසා කන්න තමයි හදන්නේ. මේකේ නම මොකද රෙස්ටොරන්ට් එක? රෙස්ටොරන්ට් එකේ නම මොකද්ද මේකේ? බර්ග්. බර්ග්. බර්ග් තමයි නම. B U R G. Quattro carni. මේ ඔත්තිනෝ මේ චිකන් බිරියානි. චිකන් බිරියානි. Chicken biryani. ඔරවැලි රෙස්ටොරන්ට් එකේ chicken biryani. චරපති මේල් එක තියෙනවා. හරි. තු පීසා. එහෙනම් අපි පීසා කණ්ඩායි සූදානම් වෙන්නේ. ඕකේ? You ready? පීසා දෙක ඕඩර් කරලා පීසා එක එන්න කොච්චර වෙලාවක් යනවද කියලා අපි බලමු. දැන්ට විනාඩි 2ක් ගියා පීසා එක ඕඩර් කරලා. අපි නම් දෙනවා විනාඩි 8න් නේද? අපි දෙනවා විනාඩි 8න්. විනාඩි 12කට පස්සේ පීසා එක අපිට ලැබුණා. මේ තියෙන දියාවෝල එක Quattro carni. මේ කොත්තෝ කාරණේ. අපේ මගුර ට්‍රිප් එක මෙතනින් එන්ඩ් වෙනවා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හම් වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපේ channel එක අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා set වෙන්න. අලුත් වීඩියෝ ඉස්සරහට අපි අරගෙන එනවා. තවත් වීඩියෝ ගේන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. Yes. If you are still watching, you are a legend. Legend. Yeah, I've been catching planes for the fun of it.